හයි ගයිස් කොහොමද ඉතින් ගිය දවස් ටිකෙන් වැස්ස නිසා සත්තු ටික පොඩ්ඩක් එළියට දාගන්න බැරුණා. අදත් වෙහි කළුවක් තියෙනවා. ඒත් එක්කම කාගේ හරි සතෙකුත් බහලා ඉන්නවා වහල උඩ ඉන්නේ ෆිකර් එක. එයා පැත්තේ ඉන්නවා මගේ සතෙක්. අපි බලමු මේ වෙහි කළුවකුත් තියෙනවා වහින්න නැති වෙයි කියලා හිතනවා. මේ කුඩු ඉන්න සත්තු ටික මම එළියට දාගත්තා. එතන දෙන්නෙක් ඉන්නවා. බ්‍රීඩින් කූඩු වල ඉන්න සත්තු ටිකත් අපි දාගමු. මේක නම් මම ඊට අරින්නේ මේක තාම හොරු නැහැ. එතන ඉන්නවා. මේක බිත්තර නිසා අරින්නේ නැහැ. මේ කූඩුවත් තාම ඉච්චර හොරු නැති නිසා ඒකත් අරින්නේ නැහැ. අපි සත්තු ටික අරගන්නවා. ඉන්න අපේ කීවිට එක ඉතින් අපේ අලුත් කුඩුවේ සත්තු ටිකත් අපි මීට එළියට දාගමු. මෙතන ඉන්න බැග්ස් එක. මේ සත්තු ටික දාගමු එළියට. කොහොමදයි? සවුත් එකකින් කුඩු ටික නා. මේකත් අපි එළියට දාගමු. ඉන්නා සුපිරිම කීරන් පොරුල්ලේ ඒක මේ සත්තු ටිකක් තියෙනවා දාලා දෙයක් ඉන්නවා. ඉතින් ඔන්න ඔක්කොම සත්තු ටික පොඩු ටික ඔක්කොම අරගත්තා. ඔන්න සත්තු ටික ඉන්න එළියට. බෑපු සතත් වහලියත් මම හිතන්නේ තාම. බලමු බෑලි ඉන්න සතත් අල්ලගන්න. මේ කුඩු ඉන්න සත්තු ටික එළියට අරින්නේ නැහැ. මෙතන ඉන්නවා ජෝඩුවක් තව. ඒකත් අපි එළියට දාමු. ආයේ මෙතන මේ කුඩු සත්තු ටිකත් අපි එළියට දාමු. ඔබ දවසකින් එළියට දාගන්න බැරි වුණා මොකද වැස්ස නිසා. එතන මම සත්තු ටික දැම්මේ දවස් 3-4කින් විතර. ඉතින් එහෙමම සත්තු ටිකට නාන්නත් තියාගත්තා. සත්තු ටික ඔක්කොම වගේ නානවා. මේකේ ගොඩක් සත්තුන්ගේ බිත්තර පැටව එහෙම ඉන්නවා. මම බිත්තර දාලා ඉන්න ගොඩක් සත්තු එළියට දාගත්තේ නැහැ. කූඩු හුරු නැති අය එහෙම ඉන්නවා. එහෙම මෙතන පූසෙකුත් ඉන්නවා. ඉතින් අපේ සත්තු ටික නාලා ඉවරයි. ඉතින් අපි ඒගොල්ලන්ට කන්න දෙන්න යන්නේ මෙන්න මේ සිප්පි කටු. ඒගොල්ලෝ මාරු විදිහට ආසයි මේක සිප්පි කටුවක් කන්න. ඒ වගේම හැම විටමින් එකක්ම වගේ තියෙනවා. ඒක කැල්සියම් වලට ගොඩක් හොඳයි. අනිවාර්යෙන් මේ සිප්පි කටුව නම් මම දෙන්නම්. ඉතින් ආපු සතත් මෙතෙන්ට බහලා ඉන්නවා. ඉන්න සතා එහෙම ඉතින් ඒගොල්ලෝ සිප්පි කටුව එහෙම කනවා. මෙතර දාන්න ළඟ සතුන්ට මේක හොඳ කැල්සියම් ලෙවල් මේගොල්ලන්ට. ඉතින් අවශ්‍යදී සත්තු ටික ඔක්කොම කූඩු වලට ගිහිල්ලා තිනවා. දෙන්නෙක් එළියේ ඉන්නවා. ඉතින් අපිට තියෙන දැන් සත්තු ටික කූඩුවට දාලා කූඩු වහගන්න විතරයි. ආ වීඩියෝ එක හම්බෙමු.